හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් මොකද වෙන්නේ කොල්ලනේ? ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න එන. ඉතින් අපි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මචං. ඉතින් මගේ YouTube channel එකට. හරි මචං. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මොකක්ද කියලා බැලුවොත් ඕගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති. ඉතින් මගේ account එකේ review එකක් මචං. ඉතින් මහ ලොකු account එකක් නෙවෙයි මචං. ඉතින් මගේ bot account එකේ තමයි. එතකොට බලාගෙන බලන්න ඉතින් ID එක පැත්තට ආවම season 33 පොඩි bot account එකක් මචං. ඉතින් යෝගන් ටිකක් තියෙනවා, YT කලිසම් ටිකක් තියෙනවා මචං. ඉතින් බ්ලැක් චෝකර් එකක් ගත්තා මචං මේ පාර. ඉතින් ලයිට් පාස් බූය පාස් පැත්ත බැලුවොත් එහෙම මචං හිම දාලා නැහැ මචං ලොකුවට. ඉතින් ඕගොල්ලෝ බලාගෙන බලන්න. ඉතින් බූය පාස් දෙක තුනක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මචං මගේ ප්‍රොෆයිල් එකක් තියෙනවා මචං. ඉතින් මහ ලොකු account එකක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් අපි බලමු මචං. ඉතින් ප්‍රයිම් ලෙවල් එක මචං ඕගොල්ලන්ට මම පෙන්නන්න. ඉතින් ප්‍රයිම් ලෙවල් එකත් මචං ඉතින් 7 වලට තව සෑහෙන ගොඩක් යන්න තියෙනවා. ඉතින් ප්‍රයිම් ලෙවල් 6 බොට් account එකක් මචං. ඉඳලා හිටලා පොඩ්ඩක් ටොප් අප් කළා තමයි මචං. ඉතින් ওই විදිහට තියෙන්නේ. හරි මචං. ඉතින් ඊට පස්සේ අපි බලමු කිට් පැත්ත. ඉතින් හැමෝම ආස කරන පැත්තක් තමයි මචං. ඉතින් හැමෝම ආස කරන බ්ලැක් චෝකර් බන්ඩල් එක තියෙනවා මචං. ඒක තමයි මචං මේක ස්පෙෂලිම තියෙන්නේ. ඉතින් මම ඉතින් වැඩිපුර දැන් සෙල්ලම් කරන්නේ ඒක දාගෙන තමයි මචං. ආතල් කිට් එක මචං ගොඩක් අය ආසෙන් ඉන්න මචං. ඉතින් ඒක තමයි ගත්තේ. ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් එක ගන්න හම්බුනේ නැහැ. ලක් එක තිබ්බේ නැහැ මචං. ඉතින් වගේ බන්ඩල් එකක් එන්නේ. ඉතින් මේ වගේ පොඩි බන්ඩල් ටිකක් තියෙනවා මචං. ඉතින් මේ පාර දාපු ගෝයේ පාසල් බන්ඩල් සෙට් එකත් එක්ක හැම මාස ගන්න බණී බන්ඩල් එක. එතකොට අර බ්ලැක් චෝක් එකත් එක්ක ආපු කලින් බන්ඩල් එකක් මචං. මේ බන්ඩල් එකත් හම්බුනා මචං. ඉතින් ස්පින් කරද්දි ඒකත් වාසියක් තමයි මචං. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ෆුල් බන්ඩල් දෙකක් තියෙනවා මචං. ඊට පස්සේ ඉතින් අපි බලමු මචං ඔළුවලට ගියාම ඔයගොල්ලෝ බලන්න පුළුවන් 143ක්. ඒ වගේම ඉතින් මූණු 80ක් වගේ ඒ වගේ පොඩි ගණනක් තමයි ඉතින් තියෙන්නේ. එහෙම ලොකුවට නෑ මචං. අවුලක් නෑ මචං. ඉතින් සුපිරි කොණ්ඩ සෙට් එකකුත් තියෙනවා. account එක නම් ඉතින් මචං bot account එකක්. ඉතින් ලොකු දේවල් නැහැ. ඔයාලට බලන්න ඉතින් පොඩි item ටිකක් තමයි තියෙන්නේ. මේකේ වැදගත් ඒකට තියෙන්නේ මචං. ඉතින් සොම්බි සමුරායි තමයි දැනට නම් මට account එකේ සොම්බි සමුරායි ඉතින් දැන් ගොඩ කාලෙකින් ආයෙ return උන්නේ නෑ මචං. තුන් පාරක් විතර මචං මං හිතන්නේ return වුණා. ආපු දවස්වලම ගත්තේ මචං. ඉතින් ඒක විතරයි මචං මම ආපු ගමන්ම ගත්තේ පළවෙනියටම. මේක තමයි මචං ඉතින් අරගත්තේ. ඒක තියෙන හින්දා තමයි මචං ඉතින් පොඩ්ඩක් කර ලයින් එකේ තියෙන ඉතින් සුදු රැවුල එහෙම තියෙනවා මචං. ඒක දෙවෙනි පාර අපිලා ගත්තේ. ඉතින් මේ විදිහට තමයි ඉතින් account එකේ ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ කිට් සෙට් එක. ඔය විදිහට තමයි ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඉතින් පොඩි බොඩි ටිකක් තියෙනවා. ඊට පස්සේ මචං අපි කලිසම් පැත්තට ගියොත් නම් මචං ඉතින් සුපිරිම ටිකක් තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට නිකන් ඉස්සෙල්ලා ඇඳුම් ටික පෙන්නලා ඉන්නම්. දාන්න නම් දෙයක් නැහැ මචං. එහෙම ලොකුවට මේවා ඉතින් බොට් කිට් තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ මචං මම ඕගොල්ලන්ට කලිසම් සෙට් එක පෙන්නන්නම්. අපි යමුකෝ කලිසම් සෙට් එක බලන්න මචං. මේ වගේ ඉතින් බලන්න ඉතින් ඇඳුම් නැහැ මචං මගේ එකේ. ඉතින් කලිසම් පැත්තට ගියාම මචං ඉතින් YT කලිසම් තුනක් තියෙනවා. ප්‍රෝ කලිසම් තියෙනවා මචං. ඉතින් ඒ සෙට් එක තමයි ඉතින් ඒකත් ඉතින් කෙල්ලන්ගේ YT කලිසම් දෙකකුත් තියෙනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඔන්න ඔය විදිහට තමයි ඉතින් බොට් කලිසම් සෙට් එකකුත් තමයි තියෙන්නේ මට. ඉතින් ලොකු account නෑ මචං. ඉතින් account එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් ඉතින් කමෙන්ට් එකක් දාන්න මචං. ඉතින් ඔය විදිහට තමයි ඉතින් සපත්තුත් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මුල ඉඳන් අගටම පෙන්නන්න ඕන හින්දා මචං ඉතින් මම මේ විදිහට ඉතින් වීඩියෝ එක කරන්නේ. ගොඩ කාලයකට පස්සේ මචං ආවේ වීඩියෝ දාන්න දෙයක් තිබ්බේ නෑ. ඉතින් මම පළවෙනි වීඩියෝ එක විදිහට මචං මගේ account එකේ review එකක් දාන්න හිතුවා. ඉතින් emote set එකත් මම ඔයගොල්ලන්ට ඉතින් මේ විදිහට පෙන්නන්න. ඉතින් emote ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒකෙත් ඉතින් මහ ලොකු emote ප්‍රමාණයක් නැහැ මචං. ඉතින් රෝසමල් emote එක තියෙනවා, ලොල් එක තියෙනවා. මේ දෙක තමයි මචං ඉතින් සුපිරියර්ම තියෙන්නේ emote එක. වෙන නැහැ මචං. ඉතින් සුපිරි emote අනිත් ඒවා normal emote තමයි මචං තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔක්කොම බූය පාස් දාලා ගත්තුයි normal ඔය free හම්බෙච්ච ඒවාත් තියෙනවා ගොඩක්. ඉතින් මේ විදිහට තමයි මචං තියෙන්නේ. මොකද්ද මෙතන තියෙන හොඳ emote එක කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න මචං. ඉතින් lobby animation පැත්තට ගියොත් එimhe lobby animation උත් දෙකක් තියෙනවා මචං. ඉතින් ඔයගොල්ලන්ට මම මේ දෙකත් පෙන්නන්නම්. මෙන්න ඔය විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් Demon Slayer එක තියෙනවා මචං. එතකොට අපේ Jujutsu Kaisen event එකේ grand prize එක තියෙනවා මචං. ඉතින් main bundle එකේ සුපිරි lobby animation එක මචං. ඉතින් මේ animation එකක් තියෙනවා. ඉතින් මචං ඔන්න ඔය විදිහට තමයි මචං ඉතින් මගේ account එකේ තියෙන ඉතින් item ටික නිකන් ඔයාලට පෙන්නගෙන යන්නම්. ඕගොල්ලෝ බලන්න පුළුවන්. Sky Drive එකත් අරන් තියෙනවා. ඉතින් මේ පාර අලුතෙන් ආපු මේ වගේ තමයි ඉතින් වාහන ටිකයි. ඉතින් ප්‍රොෆයිල් පික්චර් නම් පෙන්වන්න ඕනේ නැහැ නේද? ඒකත් පෙන්වන්න ඕන නම් ඉතින් පෙන්වන්නම්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඕනේ නැති වෙයි. ඔන්න ඔය විදිහට තමයි මචං ඉතින් තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න මචං ඉතින් පොඩි බොට් account එකක්. ඉතින් මේ account එක
වැඩක් නැහැ මචං. ඇත්තෙන්ම ගොත් අලුත් account එකකට මාරු වෙන්න හිතෙන්නෙත් නැහැ. විදිහට තමයි ඉතින් account එකේ බඩු තියෙන්නේ. මොකද දැන් ඉන්න කට්ටිය විශ්වාස කරන්නත් බෑ මචං. අනිත් එක ලොකු වත්කමකුත් නැහැ මචං account එකක් ගන්න. ඉතින් මේ විදිහට තමයි ඉතින් ගන් collection ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ගන්න තියෙනවා මචං මෙන්න මේ විදිහට ඉතින් සුපිරියටම. හරිද? ගොඩක් ඒවා download නැහැ. හරිද? ගන් තියෙනවා මචං ඔක්කොම ගන් වලට වගේ ඉතින් ස්ක්‍රීන් තියෙනවා සාමාන්‍යයෙන් එකක් දෙකක් ඇරෙන්න. ඔයගොල්ලන්ට බannන්නම් මම ඉතින් පරණම M4A1 එකකුත් තියෙනවා මචං. ඔයගොල්ලෝට මතක ඇති පරණ කට්ටිය දන්නවා මචං. ඉතින් K එකේ M4A1 එකේ ඉතින් K බණ්ඩල් එකත් එක්ක ආපු ඒක තියෙනවා මචං. ඉතින් එතකොට Evo බණ්ඩල් තියෙන Evo ගන් තියෙනවා. ඔයගොල්ලෝ බලපුවා ඒක level 3 මචං තියෙන්නේ. ඉතින් level 4 නන් නෙමෙයි. Draco එකේ ඒක තියෙන්නේ මචං. ඉතින් ඒකක් තියෙනවා. හැමෝම ආස කරන ගන් තමයි මචං ඒවා. එතකොට මචං ස්කාරල් පැත්තට ගියොත් එimhe ස්කාරල් එක ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඒකත් Evo එක තියෙන්නේ මචං. ඉතින් ස්කාරලුත් 8ක් තියෙනවා මචං. මෙන්න මේ විදිහට ඉතින් පොඩි ඒවා තමයි. ඉතින් ගොඩක් ඒවා ෆ්‍රී තමයි මචං හම්බුනේ. ෆ්‍රී හම්බෙච්ච තමයි ගොඩක් තියෙන. ඉතින් ඔය එක විතරයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ග්‍රෝස එකක් තියෙනවා මචං. ඒක level 4. ඉතින් ස්කාරල් එක level 4 මචං. level එක කිව්වේ නෑනේ මං ඉස්සෙල්ලා. ඉතින් මේ විදිහට තමයි මචං තියෙන්නේ. ඉතින් ෆාමස් එකක් තියෙනවා මචං. ඒකත් level 2. ගොඩක් මේ ෆාමස් මගේ ගොඩක් ස්කින් මචං ෆ්‍රී හම්බෙච්ච ඒවා තමයි තියෙන්නේ. ඉතින් ටොප් අප් කරලා ගත්ත ඒවා නැහැ. ඉතින් Evo set එක තමයි මම ගොඩක්ම ටොප් අප් කරලා අරන් තියෙන්නේ මචං. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඉතින් 94 ඉතින් දිගටම 4 limit Evo set එක තියෙනවා වගේ මචං. පෙවුනට එහෙම නම් ලොකුවට නෑ මචං. Evo ගොඩක් Evo 5ක් තමයි තියෙන්නේ. හරියට මේ ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ දින පැරබල් ඇතුලේ මේ පාරිගෝලට් එක කරකෝප වෙලාවේ අවාසනාවට වගේ ආවේ මචං. ඉතින් පැරබල් එක මට වැඩක් නෑ මචං. මම වැඩි ප්ලේ කරන්නෙත් නෑ. මම ලයින් කරේ මචං. ඉතින් game 4 එකටවත් හම්බෙන්නේ කියලා. මොකද මචං ඒක පොඩි ගතියක් තියෙන හින්දා ඉතින් පැරබල් එක නම් මට සෙට් උන්නේ නැහැ. ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඉතින් මචං මගේ account එකේ Evo gun set එකක් තියෙන්නේ. Evo gun set එක ඉතින් ගොඩක් කට්ටිය බලන්න ආසින් ඉන්නවා මචං. ඉතින් මම gun collection එකේ පොඩ්ඩක් ලස්සන මේ වගේ වීඩියෝ එකක් කරේ මචං. ඉතින් ගොඩක් Evo gun මචං level 2 තියෙන්නේ මචං. level 4 තියෙන Evo gun 5ක් හෝ 4ක් මචං තමයි තියෙන්නේ මට මතක විදිහට. මම වැඩි ඉතින් Evo gun වලින් ප්ලේ කරන්නෙත් නැහැ මචං. ඉතින් අහු වෙන ගන්න එකකින් ගහනවා. Evo gun ඔක්කොම වගේ ගන්න තමයි මම ලයින් කරන්නේ. එකක් හරි මැක්ස් කරගන්න ඕන මචං. ඉතින් account එකේ ඒ වගේ ඉතින් මැක්ස් කරන්න සෑහෙන ගාණක් යයි කියලා හිතෙනවා මචං. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා කියන්න මචං. Evo gun එකක් මැක්ස් කරන්න සාමාන්‍යයෙන් ජෙම් කීයක් විතර යයිද කියලා. ඉතින් gun collection එකේ shotgun පැත්ත නම් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් shotgun සාමාන්‍යයෙන් හොඳ ඒවා set එකක් තියෙනවා. shotgun set එකත් මරු මචං. ඉතින් උනට වැඩි කියනවා මම shotgun නම් වැඩි play කරන්නේ නැහැ මචං. මොකද මට වැඩි one tap ගහන්න බෑ මචං. ඉතින් මම සාමාන්‍යයෙන් normal rank තමයි ගහන්නේ. කස්ටම් වැඩි නම් ප්ලේ කරන්නේ නැහැ මචං. ඉතින් එච්චර ලොකු දක්ෂයෙක් නෙවෙයි මං. ඇත්තම මොකද සුපිරි බොට් එක මචං. ඇත්ත කියන්නේ බෑ. මගේ වීඩියෝ බලන කට්ටිය ඉතින් දන්නේ නැතුව ඇති ලොකෝට මම වීඩියෝ දාන්නේ නැහැ මචං. මම ප්ලේ කරන ඒවා ඉස්සරහට මම ප්ලේ කරන වීඩියෝ දාන්නම්. එතකොට ඉතින් ඕගොල්ලන්ටම තේරෙයි මචං. ඉතින් සුපිරි බොට් එක කියලා. මේ වගේ account එකක් තියාගෙන ප්ලේ කරන්නේ නැහැ කියලා එහෙම කියන්න එපා මචං. account එක පුළුවන් විදිහට හදනවා තියෙන වැඩත් එක්ක මචං. ඉතින් හැම වෙලාවෙම ප්ලේ කරන්නත් බෑ මචං. පුළුවන් වෙලාවට සතියේකට එක්පාරක් තමයි මචං මම සාමාන්‍යයෙන් ප්ලේ කරන්නේ. එහෙම ප්ලේ කරලා තමයි මචං ඉතින් ওই විදිහට හරි පොඩ්ඩක් හරි හෙඩ්ෂොට් ගහන්නේ මචං. පොඩි හෙඩ්ෂොට් පාරවල් ටිකක් තමයි ඉතින් වදින්නේ. ඒ ටික මචං මං ඉතින් YouTube එකට දාන්නම්. ඔයගොල්ලන්ට මොන වගේ වීඩියෝද මචං ඉස්සරහට ඕනේ කියලා අනිවාර්යෙන් කියන්න. ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් ගැන එහෙම මචං මං අනිවාර්යෙන් ඕගොල්ලන්ට ගෙනල්ලා දෙන්නම්. ඉතින් ඒ වගේ විස්තර මම මේ වෙනකොට ගොඩක් හොයාගෙන යනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඕගොල්ලන්ට ඒ වගේ විස්තර තියෙන වීඩියෝ සෙට් එකක්ම දාන්නම් මචං. ඒ වගේම ඔයාලට ප්‍රොක්සි සර්වර් එකක් මචං. VIP ප්‍රොක්සි සර්වර් ඒ කියන්නේ ඒ වගේ මොන හරි අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මචං. මම ඒ වගේ එකක් අනිවාර්යෙන් ගෙනල්ලා දෙන්නම්. මම කලිනුත් ප්‍රොක්සි සර්වර් එකක් හදන විදිහ කියා දුන්නා මචං. ඊට කලින් අප්ඩේට් එකේ මචං OBP1 අප්ඩේට් එකට. ඉතින් මේ අප්ඩේට් එකටත් ඕනද කියලා කියන්න මචං. මොකද මේ අප්ඩේට් එකට නම් ඕනේ නැති වෙයි. මේ අප්ඩේට් එකට නම් ගොඩක් කට්ටිය මේ වෙනකොට ප්‍රොක්සි සර්වර් එක හදන විදිහ දාලා තියෙනවා. මම ඊළඟ අප්ඩේට් එකේ ඉඳන් ඕගොල්ලන්ට ප්‍රොක්සි සර්වර් එක හදන විදිය ගෙනල්ලා දෙන්නම්. මොකද මේ අප්ඩේට් එක දැන් අප්‍රේල් වලින් ඉවරයි මචං. මේ මාසේ තව චුට්ට දවසයි තියෙන්නේ. ඊට පස්සේ ඉවරනාට පස්සේ මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් ගැම්මටම ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න විදිය ගෙනල්ලා දෙන්නම්. හරි මචං. ඉතින් අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට බලන්න තියෙන ওই ටික තමයි මචං. ඉතින් ඒ විදිහට තමයි මචං ඉතින් මේ වීඩියෝ එක එඩිට් උනේ. ඉතින් අනිවාර්යෙන් මචං ඕගොල්ලන්ට කියන්නේ වීඩියෝ එක බලන කට්ටිය අනිවාර්යෙන් ඉතින් ගේම් එකේ මාත් එක්ක ප්ලේ කරන්න කැමති නම් රික්වෙස්ට් එකක් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.